මෑතකදී අනතුරට ලක් වූ එයා ඉන්දියා 171 ගුවන් යානයේ අනතුර පිළිබඳ විමර්ශනය කරන නිලධාරීන් දැනට හෙළි කළ ඇති තොරතුරු වලට අනුව නියමු කුටියේ ප්‍රධාන නියමුවාගේ ආසනයේ පැවති දෝෂයක් පිළිබඳ අසන්නට ලැබෙනවා. ගුවන් යානය ගුවන්ගත වීමේදී ප්‍රධාන නියමුවාගේ ආසනය පිටුපසට තල්ලු වී ගිය බවට තොරතුරු හෙළිවන බව ඔවුන් ප්‍රකාශ කරනවා. මෙම වීඩියෝවේ අරමුණ වන්නේ ගුවන් යානා අනතුරකට පසුව විමර්ශකයන් විසින් කුමන ආකාරයට එම ගුවන් අනතුර අධ්‍යයනය කරනවාදයි සොයා බැලීමයි. ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ හිටපු විමර්ශකයෙකු මෙය දුර්ලභම අනතුරක් ලෙස හඳුන්වනවා. ගුවන්ගත වී තප්පර 30කට පසු භූමි ප්‍රදේශයට පතිත වූ ගුවන් ගමනක්. මගේ දැනුමේ හැටියට මෙවැනි දෙයක් කවදාවත් සිදු වී නැහැ. ඔහු පැවසීය. කුරුළු ගැටීම හෝ ඉන්ධන දූෂණය හේතුවෙන් එන්ජින් දෙකම ක්‍රියා විරහිත වී තිබුණාද? අධික තාපය තුළ අධික ලෙස පටවන ලද ජෙට් යානයක එසවීම අඩු කරමින් ෆ්ලැප් නොසුදුළු ලෙස දිග හැර තිබේද? එන්ජින් සේවා කිරීමේදී නඩත්තු දෝෂයක් සිදුව තිබේද? නැතහොත් නොසැලකිලිමත් කාර්ය මණ්ඩල ක්‍රියාමාර්ගයක් එන්ජින් දෙකටම ඉන්ධන කපා හැරියේද? විමර්ශකයන් මෙම සියලු හැකියාවන් සහ තවත් බොහෝ දේ විමර්ශනය කරනු ඇත. ගුවන් අනතුරු පරීක්ෂණ වැරදුණු දේ පිළිබඳ සුසංයෝගී චිත්‍රයක් ගොඩනැගීම සඳහා වාර්තාගත ගුවන් යානා කාර්ය සාධන දත්ත සමග සුන්බුන් වලින් ලැබෙන භෞතික සාක්ෂි ගලපයි. සෑම පිලිස්සුණු කේබලයක්, හානියටපත් ටර්බයින තලයක්, ගුවන් යානා නඩත්තු ලොගයක් සහ පියෑසිරි දත්ත සහිත කොක්පිට් හඬ පටිගත කරන්නන්ගෙන් ලැබෙන සංඥා සහ කළු පෙට්ටිය පරීක්ෂණ කටයුතු වලට යොදා ගනී. විමර්ශනය ඉදිරියට යන ආකාරය තේරුම් ගැනීමට අනතුරු විශේෂඥයන් සමග කතා කරනු ලැබේ. තීරණාත්මකව කිවහොත් භූමියේ පළමු ඉඟි එන්ජින් දෙකේ සුන්බුන් වලින් පැමිණිය හැකි බව අවම වශයෙන් විමර්ශකයන් තිදෙනෙකු පැවසීය. අනතුර වන විට එන්ජින් බලය ජනනය කළේද යන්න හානියෙන් ඔබට දැකගත හැකිය. අධික වේගෙන් භ්‍රමණය වන විට ටර්බයින වෙනස් ලෙස කැඩී යයි. වැරදුණු දේ පිළිබඳ පළමු ඉඟිය එයයි. ටර්බයින යනු තෙරපුම ජනනය කිරීම සඳහා ශක්තිය නිස්සාරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන තීරණාත්මක භ්‍රමණ සංරචක වේ. එන්ජින් බලය නිපද වෙන්නේ නැත්නම් විමර්ශකයන් ඔවුන්ගේ අතේ බරපතල නඩුවක් ඇත. ඔවුන්ගේ අවධානය තියනු ලෙස නියමු කුටියට මාරුවනු ඇත. නියමු කුටියේ සිදු වූ දේ බෝයින් 787 හි වැඩි දියුණු කළ ගුවන් යානා පියසැරි පටිගත කරන්නන් නැතහොත් කළු පෙට්ටි මගින් හෙළි කරනු ඇත. ඉන්දියානු නිලධාරීන් පවසන්නේ එයා ඉන්දියා 171 යානයේ කළු පෙට්ටිය දැනට අනුතර සිදු වූ ස්ථානයෙන් සොයාගෙන ඇති බවයි. මෙම උපාංග පුළුල් පියසැරි දත්ත සහ නියමු කුටියේ ශ්‍රව්‍ය ග්‍රහණය කරයි. නියමු ගුවන් විදුලි ඇමතුම් වල සිට අවට නියමු කුටියේ ශබ්ද දක්වා හඬ පටිගත කිරීම, තනි නියමු මයික්‍රොෆෝන, ගුවන් විදුලි සම්ප්‍රේෂණ සහ නියමු කුටියේ පසුබිම් ශබ්දය ලබා ගන්නා ප්‍රදේශ මයික්‍රොෆෝනයෙන් පැමිණේ. දත්ත පටිගත කරන්නන් ගියර් සහ ෆ්ලැප් ලීවර් වල පිහිටීම, තෙරපුම් සැකසුම්, එන්ජින් ක්‍රියාකාරීත්වය, ඉන්ධන ප්‍රවාහය සහ ගිනි හැසිරවීමේ සක්‍රිය කිරීම පවා ඉහළ නිරවද්‍යතාවයකින් නිරීක්ෂණය කරයි. පියාසැරි දත්ත රෙකෝඩරයේ එන්ජින් සම්පූර්ණ බලය ලබා ගන්නා බව පෙන්눔 කරන්නේ නම් අවධානය ෆ්ලැප් වෙත යොමු වේ. අවශ්‍ය පරිදි ඒවා දිගු කර ඇති බව සොයා ගතහොත් එය ඉතා දුෂ්කර විමර්ශනයක් බවට පත්වේ. ෆ්ලැප් සහ ස්ලැට් අඩු වේගයකින් එසවීම වැඩි කරයි. ගුවන් යානයක් ගුවන්ගත වීමට සහ ආරක්ෂිතව ගොඩ බෑමට උපකාරී වන අතර එය නතර නොවී සෙමින් පියාසර කිරීමට ෆ්ලැප්ස් උදව් කරයි. ගැටලුව පවතින්නේ පාලන පද්ධතියේ නම් එය බරපතල ගැටලු රැසක් මතු කරයි. බෝයින් සඳහා පමණක් නොව
සමස්ත ගුවන් සේවා කර්මාන්තයටම එය බලපාන්නට ඉඩ තිබෙනවා. බොයිං 787 හි පියාසරි කළමනාකරණ පාලන පද්ධතියේ සංචලනය, කාර්ය සාධනය සහ මඟ පෙන්වීම කළමනාකරණය කරන ඉතා ස්වයංක්‍රීය කට්ටලයක්. එය ගුවන් යානයේ පියාසරි මාර්ගය සහ ඉන්ධන කාර්යක්ෂමතාව ප්‍රශස්ත කිරීම සඳහා සංවේදක ගණනාවකින් දත්ත ඒකාබද්ධ කරයි. ලොව පුරා බොයිං 787 යාන 1100කට වඩා පියාසර කර ඇති බැවින් මෙය ගෝලීය බල ඇණියට බලපෑ හැකි පද්ධතිමය ගැටලුවක්ද නැතහොත් මෙම ගුවන් ගමනට ආවේනික වූ එක්වරක් අසාර්ථක වීමක්ද යන්න විමර්ශකයින් තීරණය කළ යුතු බව විශේෂඥයෝ පවසති. එය පද්ධති ගැටලුවකට යොමු වන්නේ නම් නියාමන ආයතනවලට ඉතා ඉක්මනින් දැඩි තීරණ කීපයක් ගැනීමට සිදුවේ. මෙතෙක් දෝෂයක් ඇති බවට කිසිදු ඇගවීමක් නොමැති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය. එයා ඉන්දියාහි බොයිං 787 ගුවන් යාන ඇණියේ මෑත කාලින පරීක්ෂාවකින් මේ දක්වා ගුවන් යාන 33න් 24ක් පරීක්ෂා කර ඇති අතර කිසිදු ප්‍රධාන ආරක්ෂක ගැටලුවක් අනාවරණය නොවූ බවත් ගුවන් යානා සහ නඩත්තු පද්ධති ප්‍රමිතීන්ට අනුකූල බවත් ඔවුන් ප්‍රකාශ කරයි. සුන්බුන් වෙතින් ඉඟි ලබා දිය හැකි සෑම කොටසක්ම වයර්, නට්ස්, බෝල්ට්ස් ඉතා සූක්ෂම ලෙස එකතු කරනු ලැබේ. සාමාන්‍යයෙන් සුන්බුන් අසල ඇති එල්ලෙන ස්ථානයකට හෝ ආරක්ෂිත පහසුකමකට ගෙන යනු ලැබේ. ගුවන් යානයේ නාසය, වලිගය සහ පියාපත් කෙළවර හඳුනා ගැනීම සඳහා තබා පසුව එකට කැබිලි කරනු ලැබේ. මෙම අවස්ථාවේදී පියාසරි දත්ත සහ හඬ පටිගත කරන්නන් හෙළි කරන දේ අනුව සම්පූර්ණ ප්‍රතිනිර්මාණයක් අවශ්‍ය නොවනු ඇතැයි විමර්ශකයන් පවසති. සුන්බුන්වල වැදගත්කම අහම්බෙන් වෙනස් වන බව විමර්ශකයන් පවසති. වර්ෂ 2014 ජූලි මාසයේදී නැගෙනහිර යුක්‍රේනයට ඉහළින් වෙඩි තමා බිම දැමූ මැලේසියා ගුවන් යානයේ MH17 ගුවන් යානය සඳහා එය තීරණාත්මක වුණා. නාසය ප්‍රතිනිර්මාණය කිරීමෙන් රුසියාවෙන් සාදන ලද මිසයිලයකින් පැහැදිලි ලෙස ගුවන් යානයට හානි වී ඇති බව අනාවරණය වුණා. සුන්බුන් තුල විමර්ශනකරුවන් ඉන්ධන පෙරහන්, කපාට සහ අවශේෂ ඉන්ධන පරීක්ෂා සිදු කරනු ඇත. මීට අමතරව මෑත මාසවලදී ගුවන් යානය සහ කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද සියලුම ගුවන් ගමන් නියමුවන් විසින් වාර්තා කරන ලද දෝෂ සහ ගුවන් යානා සේවයට මුදා හැරීමට පෙර ගනු ලැබූ නිවැරදි ක්‍රියාමාර්ග පිළිබඳ තාක්ෂණික ලොගය සමග සමාලෝචනය කරනු ඇත. විමර්ශකයින් නියමු බලපත්‍ර, පුහුණු වාර්තා, සිමියුලේටර් ක්‍රියාකාරීත්වය සහ උපදේශක අදහස්ද පරීක්ෂා කරනු ඇත. උසස් පියාසැරි සිමියුලේටර් වලින් එන්ජින් අසමත් වීම වැනි අවස්ථා ගුවන් නියමුවන් හසුරුවන ආකාරය ඇතුළුව තවද විමර්ශකයන් විසින් ඉවත් කරන ලද සහ ප්‍රතිස්ථාපනය කරන ලද ගුවන් යානයේ සියලුම සංරචකවල සේවා ඉතිහාසය සමාලෝචනය කරනු ඇත. වාර්තා වී ඇති දෝෂ, මෙම ගුවන් ගමනට බලපෑ හැකි පුනරාවර්තන ගැටලු හෝ ගැටලුවල සඳහන් පරීක්ෂා කරනු ඇත. මෙම පරීක්ෂණ අසමාන්‍ය ලෙස සංකීර්ණ වේ. ඒවාට කාලය ගත වේ. නමුත් වැරදී ඇති දේ පිළිබඳ මුල් දර්ශක අවසානයේ ලෝකයට ලැබෙනු ඇත.